අපි මේ කතා කර හිටියේ වැඩිහිටි කන්දට යන පෙත් මගේ අදටත් පාද යාත්‍රාවේ එන හින්දු පැතිමතුන් වගේම කතරගම පැමිණෙන පැතිමතුන් සියලු දෙනා මේ පෙත් මගේ යනවා වැඩිහිටි කන්දට. නඩුපොත මහතා වැඩිහිටි කන්ද කියන්නේ ඔබ වගේම බොහෝ දෙනාට පුරුදු වෙලා තියෙන්නේ වැඩිහිටි කන්ද කියලා. හැබැයි ස්කන්ධ පුරාණෝක්තියට අනුව මෙතන තමයි වැඩහිටි කන්ද. ඒ ස්කන්ධ කුමාරයා නැත්නම් කතරගම දෙවි හාමුදුරන් පළමු කොට රුහුණට ඇවිල්ලා වැඩ හිටියයි කියන්නේ මේ කන්ද මුල් කරගෙන. මේ කන්දට විශේෂ නම් කීපයක් කියනවා. නූතනේ අපිට පුරුදු වෙලා තියෙන්නේ වැඩිහිටි කන්ද නැත්නම් වැඩහිටි කන්ද කියන වගේම තමයි අංජන පර්වතය කියනවා, දක්ෂිණ පාය කියලා කියනවා. ඉබඳු නම් ගණනාවක් කියනවා. හැබැයි මේ සියලු නම් එක්ක දුටුගැමුණු පුරාණෝක්තියක් සම්බන්ධ වෙන. ඒ නිසා තමයි මේ ස්ථානයේදී දුටුගැමුණු මහරජුරුවන්ට කතරගම දෙවි හාමුදුරුවෝ හම්බුනාම අර යුද්ධ දිනන්න පිහිට ඉල්ලලා තියෙනවනේ. එතකොට කියලා තියෙනවා දුටුගැමුණු රජුරෝ යුද්ධ දින්නට පස්සේ රන් උළු මාලිගාවක් හදනවා කියලා. මේ කන්දේ රන් උළු මාලිගාවන් හදන්න අපහසුනේ. අන්න එතකොට අර හීයකින් විද්දයි කියලා කියන ස්ථානයක් පෙන්නලා. ඒ ස්ථානයේ අර හීය වැටුණු පොලේ තමයි අද කතරගම දේවාලය ඉදි කරලා තියෙන්නේ.